හරි මේ ප්‍රශ්න විදිහට ආලෝක කිරණයක් I කෝණයක් සාදමින් විදුරු ගණකයක් මත පතනය වෙනවා. අපිට විදුරු වාත අතුරු මුහුණතේ අවදි කෝණය දීලා තියෙනවා. මෙතනදී කියනවා වර්තනයෙන් පස්සේදී මේ ආලෝක කිරණය ගණකයේ එක් සිරස් මුහුණතක් මත පතනය වෙනවා කියලා. හරි අපි සැලකුවොත් ආලෝක කිරණයක් මෙන්න මේ විදිහට මේ ලක්ෂයට පතනය වෙනවා නම් ඒක වර්තනය වුණාම මේ විදිහට මේ මුහුණත දක්වා පැමිණෙනවා. මේ විදිහට අපි මෙතන පතන කෝණය මෙන්න මේ පතන කෝණය වෙනස් කරොත් එහෙම පතන කෝණය වෙනස් කරොත් එහෙම එතකොට වර්තන කෝණයත් වෙනස් වෙනවා. ඒ වගේම පතන වෙන ලක්ෂයත් වෙනස් වෙන්න ඕන. හරි. එතකොට මෙතෙන් තේරෙනවා මෙන්න මේ විදිහට ආලෝක කිරණයේ පතන කෝණය I කියන එක වෙනස් වෙද්දී ඒ මුහුණතේදී වර්තන කෝණය වෙනස් වෙනවා. ඒ වගේම මෙන්න මේ දෙවෙනි මුහුණතේදී අපි මේක පහසුවට නම් කරමු AB කියලා. මෙන්න මේ AB මුහුණතේ පතන වෙන කෝණය වෙනස් වෙනවා. අපි උදාහරණයක් විදියට ගමු මෙන්න මෙතන මේ කෝණය ඇල්ෆා කියලා. ඇල්ෆා. එතකොට මොකද වෙන්නේ? I කියන කෝණය වෙනස් වෙද්දී R කෝණයත් වෙනස් වෙනවා. ඒ වගේම ඇල්ෆා කෝණයත් වෙනස් වෙනවා. දැන් ඔයාලට තේරෙනවා මේ ඇල්ෆා මෙතන තියෙන කෝණයට වඩා මෙන්න මෙතන තියෙන කෝණය මෙන්න මේ කෝණය වෙනස්. හරි. කෝණය කුඩා වෙනවා. හරි. එතකොට මෙන්න AB මුහුණතින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ඇල්ෆා වල අගය 42ට වඩා අඩුද වැඩිද කියන එක අනුව. අපි දන්නවා යම් මුහුණතකින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න නම් ඒ මුහුණතේදී පතන කෝණය අවදි කෝණයට වඩා වැඩි වෙන්න ඕන. දැන් අපිට දීලා තියෙනවා වීදුරු වාත අතුරු මුහුණතේ අවදි කෝණය 42යි කියලා. එහෙනම් AB මුහුණතින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න නම් ඇල්ෆා වල අගය 42ට වඩා වැඩි වෙන්න ඕන. හරි. එතකොට ඇල්ෆා වල අගය 42ට වඩා අඩු නම් මේක AB මුහුණතින් එළියට යනවා. ඇල්ෆා වල අගය 42ට වඩා වැඩි නම් AB මුහුණතේදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් සිද්ධ වෙනවා. හරි. අපිට බලන්න පුළුවන් මෙන්න මෙතෙන්දී මේ AB මුහුණතේදී පතන කෝණය ඒ කියන්නේ ඇල්ෆා වලට තියෙන පුළුවන් අඩු මගය කීයද කියලා. අපිට මේක දිහා බැලුවමත් පේනවා මේක ඇල්ෆා වල අගය අඩුම වෙන්නේ I වල අගය වැඩිම වුණාම. I වල අගය වැඩිම වුණාම තමයි ඇල්ෆා වල අගය අඩුම වෙන්නේ. මොකද I වල අගය වැඩි වෙද්දී R වල අගය වැඩි වෙනවා. එතකොට ඇල්ෆා වල අගය අඩු වෙනවා. මොකද මෙන්න මෙතෙන්දී අපිට පේනවා R ධන ඇල්ෆා කියන එක අංශක 90යිනේ. R ධන ඇල්ෆා කියන අංශක 90යි. එතකොට ඇල්ෆා කියලා කියන්නේ අංශක 90න් අඩු වෙන්න ඕන R. හරිද? එතකොට I කියන එක වැඩි වෙද්දී R වැඩි වෙනවා. R වැඩි වෙද්දී මොකද වෙන්නේ? ඇල්ෆා අඩු වෙන්න ඕන. හරි? ඇල්ෆා අඩු වෙන්න ඕන. එහෙනම් ඇල්ෆා වලට අඩු මගයක් එන්නේ R වලගේ වැඩිම වුණාම. එතකොට R ට තියෙන පුළුවන් වැඩි මගය කීයද? R ට තියෙන පුළුවන් වැඩි මගය වෙන්නේ අංශක 42. ඒ කියන්නේ මෙන්න මේ ආලෝක කිරණය හරියට මුහුණ දිගේ එද්දි මෙන්න මේ වෙලාවේදී තමයි R ට තියෙන පුළුවන් වැඩි මගේ තියෙන්නේ ඒක 42ක්. හරි. ඒතර ඕක තමයි R ට තියෙන පුළුවන් වැඩි මගය. එහෙනම් අපිට මෙතෙන්දී හොයාගන්න පුළුවන් ඇල්ෆා වලට තියෙන පුළුවන් අඩු මගේ කීයද කියලා. මෙතෙන් තියෙනවා ඇල්ෆා කියලා කියන්නේ අංශක 90න් අඩු කරන්න ඕන R කියන්නේ උපරිම මගේ තියෙන පුළුවන් 42යි. එතකොට ඇල්ෆා වලට තියෙන පුළුවන් අඩු මගේ වෙන්නේ අංශක 48ක්. හරි. එහෙනම් ඇල්ෆා වලට තියෙන පුළුවන් අඩු මගේ අංශක 48යි. ඒ කියන්නේ ඊට වඩා අඩුව ගන්න තියෙන්න බෑ. තියෙන්න පුළුවන් ඊට වැඩි ගන්න විතරයි. ඒ කියන්නේ ඇල්ෆා වල අගය 48ට වඩා වැඩි වෙන්න පුළුවන්. හැබැයි 48ට වඩා අඩු වෙන්න බෑ. හරි. ඒ කියන්නේ බලන්න ඇල්ෆා වල තියෙන්න පුළුවන් අඩු මගයත් 48යි. ඒතර ඒක 42ට වඩා කොහොමත් වැඩි. හරි. මොකද මේ ආලෝක කිරණය එළියට යන නම් මොකද වෙන්න ඕන? ඇල්ෆා වල අගය 42ට වඩා අඩු වෙන්න ඕන. එළියට යන නම්. හැබැයි ඇල්ෆා වල තියෙන පුළුවන් අඩු මගයත් 48යි. තියෙන පුළුවන් අඩු මගයත් 48යි කියලා කියන්නේ මේක AB මුහුණතේ මොන ලක්ෂයේ පතනය වුණත් මේක එළියට යන්නේ නැහැ. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයක් වෙන්න ඕන. එතකොට මේක 48යි කියන්නේ මෙන්න මේ කෝණයත් 48යි. එතකොට මේක ආපහු අංශක 90යිනේ. හරි. එහෙමනම් මේක අංශක 90යි. එතකොට මෙන්න මෙතෙන්දී ආපහු මේක 42ක් වෙන්න ඕන. අවම අවස්ථාවේදී වෙන්න පුළුවන් මෙන්න මේ වගේ වර්ධනයක්.
අපි මේ ඇන්දේ ඇල්ෆා අඩුම වෙන අවස්ථාව. එතකොට අනිත් අවස්ථාවලදී ඒ කියන්නේ කොහොමත් මේක එළියට යන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදීත් මේ ආලෝක කිරණය මෙහෙම ඇවිල්ලා ඔය විදිහට එළියට යනවා. මෙන්න මේ i ට සමාන i කෝණයක් මෙතන තියෙනවා. මේ r ට සමාන r කෝණයක් මෙන්න මෙතන තියෙනවා. අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මේක පහළ මොහොතේදී මේ ආලෝක කිරණය එළියට යන්න ඕන. නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3.